අයියෝ ආයෙත් ගියා. අයියෝ අල්ලගන්න බැරි වුණා නේද? ඇත්තට ඔයා හිතන් ඉන්න එක ලේසි වැඩක් කියලාද? එහෙනම් ආලෙලා පෙන්නන්නකෝ. කලබල වෙන්න උවමනාවක් නෑ ළමයිනේ. බින්දු පුතේ ඔයා පොකුණට ගිහින් මේකට වතුර එකක් අරගෙන එන්නකෝ. දැන් නම් අපේ මේ සමනලීට හොඳටම හොඳයි. ඒත් මේ වතුර වලින් විතරක් මොනවා හරි බෙහෙතක් කරන්න ඕනේ නැද්ද ගුරුතුමනි? මේ විලේ තියෙන වතුර සාමාන්‍ය ජාතිය වතුර නෙවෙයි. ඒ වගේ තියෙන්නේ ලොකු අద్භූත බලයක්. එහෙනම් ඒ විල අපේ ආශ්‍රමය ළඟ තියෙන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. සින්දුගේ කතාව ඇත්ත. හැබැයි අපිට ලොකුම ලොකු වගකීමක් ඉෂ්ට කරන්න තියෙනවා ළමයිනේ. ඒ තමයි අපේ මේ විල ගොඩක් හොඳින් ආරක්ෂා කරන එක.